Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මේ තමයි මිකේලිගේ birthday vlog එක. ඉතින් මම මේකට ගොඩ කාලයක් තියලා ready වුණේ නැහැ. හැබැයි මම එයාගේ birthday එකට photos ගහන නිසා එයාගේ ඇඳුමයි shoes දෙකයි තෙමු එකෙන් order කරගත්තා. ඒක මට ගොඩක් ලේසි නිසා ඉතින් සතියක් වගේ යද්දී ඒ ටික ඔක්කොම ආවා. මේ දැන් ආපු දවසේ ගත්ත වීඩියෝ එකක්. ඇත්තටම quality එක නම් හොඳයි. මම ඊට කලිනුත් ඇඳුම් අරන් තියෙනවා එයාට. ඉතින් ඔන්න මේ පාර මම හිතාගෙන ඉන්නේ එයාට ටෙඩි බෙයා තීම් එකට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ටෙඩි බෙයා තීම් එකට කිව්වට හැමතැනම ටෙඩි බෙයාස්ලා හිටියේ නැහැ. ඒ වුණාට මට ඕන වුණා ඒ බ්‍රවුන් ෂේඩ් එකයි. මේ හරියටම දවස් දෙකකට විතර කලින්, ඒ කියන්නේ බර්ත්ඩේ එකට දවස් දෙකකට විතර කලින් මගේ යාළුවා ආවා මගේ පල්ලෙහා තට්ටුව පොඩ්ඩක් බඩු එහෙම තියෙනවනේ ඔෆිස් එකේ ඊට මෙට කරලා ඉඩ හදා ගන්න, අස් කරගන්න එහෙම මට උදව් වෙන්න. ඊට පස්සේ දවසක මම බෑක්ඩ්‍රොප් එක තනියම හදාගත්තා ගෙදර. ඉතින් මට හිතුණා මෙහෙම හදාගන්න පුළුවන් කියලා. ඉතින් ඒක හිතපු විදිහටම සයිස් එකටම බෝඩ් එකක් හම්බුන්නේ නැහැ. හැබැයි මං පොඩි බෝඩ් කෑලි දෙකක් එකතු කරලා බෑක්ඩ්‍රොප් එක හදාගත්තා. ඊට පස්සේ මට මෙන්න මේ අකුරු ටික හම්බ වෙලා තිබ්බා ලේඩි ජේ එකෙන් දැන් මාස 3කට විතර කලින්. ඉතින් මම මේ අකුරු ටික ගත්තා බර්ත්ඩේ එකට කියලා හිතාගෙන නෙවෙයි. මම මේක ගත්තේ රූම් එකේ තියන්න. හැබැයි මට ඒක කොහොම හරි අමතක වෙලා තිබුණා. පස්සේ මට ඒක මෙහෙම ගත්තා කියලා මතක් වෙලා ඔන්න ඒකත් හොයාගෙන මම අර බෝඩ් එකේම කෑල්ලක් අරගෙන, ඒ කියන්නේ කට් වෙච්ච කෑල්ලක් අරගෙන මම ඒකත් මේ වගේ සෙට් කරගත්තා. ඉතින් ඔන්න මේ බර්ත්ඩේ එකට කලින් දවසේ සුදු පාට බ්‍රිසිල් බෝඩ් එකට වැඩි ටිකක් ගන්න එක ගත්තා මම සරසවියේ. බෝඩ් දෙකයි මම ගත්තේ ඇති වෙයි කියලා. හැබැයි අයිනේ කෑල්ලට පොඩ්ඩක් මදි වුණා. හැබැයි ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. බැලුන් ගාලන්ඩ් එක අයිනෙන් එන නිසා. ඉතින් අපි දෙන්න එකතු වෙලා මේ වැඩේත් ඉවර කරගත්තා. ඔන්න ඉතින් බර්ත්ඩේ එක දවසේ උදේ අපි දෙන්න උදෙන්ම නැගිටලා බැලුන් ගාලන්ඩ් එක හදන්න පටන් ගත්තා. ඉතින් බැලුන් ඔක්කොම පුම්බලා දුන්නේ හස්බන්ඩ්. මම ගාලන්ඩ් එක හදන්න පටන් ගත්තා. මේකට මම ගත්තේ බැලුන් ගාලන්ඩ් ටේප් එක. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි බැලුන් ගාලන්ඩ් එකක් තනියෙන් ගෙදර හැදුවේ. ඉතින් ඒක හොඳටම ආවා. ඉතින් ගාලන්ඩ් එකේ යටම තියෙන බෝලේ මෙරුන් කලර් එකක් වගේ තියෙන්නේ. හැබැයි ඒක මම ෂොප් එකේ බලද්දි බ්‍රවුන් කලර් එකට තමයි තිබුණේ. හැබැයි බැලුන් එක පිඹුවට පස්සේ මෙරුන් වගේ කලර් එකක් තමයි ආවේ. ඉතින් කොහොමද මගේ ගාලන්ඩ් එක? මේ ගාලන්ඩ් එකේ අනිත් පැත්තට පොඩි හදපු මේව එකක්. මේක තමයි ඉතින් සෙටප් එක. ඊට පස්සේ මම ටක් ගාලා ටොපර්ස් ටිකක් හදාගත්තා. මේකත් මම print කරගත්තේ ටෙඩි බියාස්ලා ටිකක්. ඒක බාබකියු ස්ටික් වලට දාලා ඒකත් ටේප් කරගත්තා. ඉතින් කෑම හදන්න මහන්සි වෙන දෙයක් තිබුණේ නෑ. මම ඔඩර් එක දීලා තිබුණේ අරියානා ඉවෙන්ට්ස් එකට. ඉතින් ඒක නිසා ලොකු රෂ් එකක් තිබුණේ නෑ වැඩ ටික කරගන්න. ඉතින් මිකේලිගේ ලස්සන බර්ත්ඩේ කේක් එක මං කියපු විදිහටම ලස්සනටම සහ රසටම මට කරලා දුන්නේ මගේ හොඳම යාළුවා නුවන්ති. ආදරෙන් මතක් කරනවා මම මේ වෙලාවේ. හරිම කියුට් හරිම ලස්සන බර්ත්ඩේ කේක් එකක් මිකේලි බබාට කරලා දුන්නට. ඉතින් ඔයාලා බලන්නකෝ බර්ත්ඩේ කේක් එක ලස්සනයිද කියලා. ලස්සන නම් ඔයාලටත් පුළුවන් බේක් බවුන්ඩ් එයාගේ පේජ් එකෙන් කේක් ඕඩර්ස් දාගන්න. ඉතින් එයා හරිම රසට හොඳම ගුණාත්මක භාවයෙන් කේක් එක අපිට ඕන විදිහටම ලස්සනටම කරලා දෙනවා. ඔන්න ඉතින් නුවන්තිත් ඇවිල්ලා ඉන්නවා හස්බන්ඩ් එක්කම මේ වෙලාවේ මට උදව් කරන්න. මේක ලොකු සෙලිබ්‍රේෂන් එකක් නෙවෙයි. මට ඕනුනේ මිකේලිගේ බර්ත්ඩේ ෆොටෝස් ටික ගහගන්න. ඉතින් අපේ ළඟම කීප දෙනෙක් තමයි මේ පාටි එකට ආවේ. ඉතින් මේ වෙලාවේ මම මතක් කරනවා නිරුත් ශ්‍රේහන් ෆොටෝග්‍රැෆි. නිරුත් අයියා ලස්සනට මේ ෆොටෝස් ටික කරලා දුන්නට. ඉතින් බබාගේ පළවෙනි බර්ත්ඩේ ෂූට් එකත් එයාම තමයි කරේ. ඉතින් මෙන්න මෙහෙම සිම්පල් විදියට තමයි අපේ ටේබල් එක arrange උනේ. ඉතින් මෙතන ෆුඩ් අයිටම්ස් දෙක තුනක්ම නැහැ. මොකද මට අමතක වෙලා ඒ ටික ටේබල් එකේ arrange කරගන්න. මේ තියෙන්නේ මිකේලිගේ බර්ත්ඩේ ෂූට් එක.
ඉතින් ගෙදරම තමයි ගේ ඇතුළෙම තමයි ෆොටෝස් ටික ගහගත්තේ. ඉතින් සිම්පල් විදියට මට ඕන විදියට මට කරලා දුන්නා ඒ වැඩේ. මේ තියෙන්නේ කියුට්ම කියුට් බර්ත්ඩේ කේක් එක. ඉතින් කමෙන්ට් එකක් දාන්නකෝ ෆොටෝස් එහෙම ලස්සනයිද කියලා. ඉතින් දරුවෝ ලොකු වෙනවා ඉක්මනටම කාලේ යනවා තේරෙන්නෙත් නැහැ. ඉතින් පැටියෝ මේ අවුරුද්දෙත් මම ඔයාලට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා අම්මයි තාත්තී දෙන්නම. ඔයාගේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. අම්මී තාත්තී පවුලේ අය හැමෝම ඔයාට ආදරයෙන් විශ් කරනවා ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. I hope you guys enjoy this vlog and see you again in my new vlog. Thanks for watching. God bless you. Bye bye.